Hiru FM Morning Show. The Who's Speaking. Hello නැන්දි. කාද කතා කරන්න ඕන පුතේ? අර මොන්ටිසූරිය වැඩ වගේක් තියෙනවා. කීලා දැනනද? ඔය පුතාගේ අම්මා. අම්මා පල්ලා මල ගෙදරට ගිහිල්ලා මේ කලම් මතක් ගන්නවා. අප්පා. එතකොට පුතාගේ තාත්තගේ නම මොකද්ද අම්මගේ නම මොකද්ද? තාත්ති සියාන්. ෂියාන්. හරි සියාන් හරි. මොනසිංහ. ෂියාන් මුණසිංහ නේද? අම්මා. දෙව්මිනි. හරි. තාත්තා මොකද වැඩ කරන්නේ? තාත්ති ඔෆිස් යනවා උදේට. අම්මා එක කැන්තිලා ගෙවල් වල යනවා. අනේ දෙයියනේ. එතකොට සහෝදර සහෝදරියෝ නැද්ද? ඒ මොක්කුද? අයියලා මල්ලිලා නංගිලා. බබයි සූති මල්ලි ගෙදල වැඩතු නැනි. අනේ ඇත්තද? පුතාගේ නම මොකද්ද? ශිලාන්. ඔයයි මල්ලි විතරද ගෙදර පුතේ? ඔව් මල්ලි කොත්තේ දොයි. අන්නේනි. නැනි කුට්ටියේ ටීවී බලනවා. ටීවී බලනවා අනේ. මල්ලිට ගිහිල්ලා ටොක්ක කන්නාවටක් ගාලා. අනේ පුතා එහෙම කරන්න එපා පවුනේ. ඇයි බලපො? අනේ රිදෙනවනේ යාට එහෙම ගහනකොට. ඇයි එතකොට අඳනවා? අනේ පුතේ එපා එහෙම කරන්න. ඒවෝ නැණි දන්නේ නැද්ද ඔයා? නැනි දන්නේ. නැණි මල්ලිය බලන්නේ නැද්ද? නැනි මේ සිටි ෆිල්ම් යනවානේ. ඔව්. සිටි ෆිල්ම් බලනවා. දැන් ඒතර අම්මා මොනවද කරන්නේ? අම්මා ජොබ් එකක් කරන්නේ නැත්නම් ගෙදරනේ ඉන්නේ. නෑ අම්මි මේවා කරනවා ෆේෂල්. ෆේෂල්. ඒකේ නම සැලෝන් එකක් ගෙදර කරනවද? නෑ අම්මා වෙන ගෙවල් වල ගිහින් ෆේෂල් කරනවා. අනේ පුතේ ඔයා පුතේ මල්ලිට වැයිම කරන්න එපා ඉන්දිකටු වලින් අනින්න එපා කොනිස්සන්න එපා මල්ලිට ඒව කරන්න පුතේ ඒව හිරිහැර මම්මි ඊට පස්සේ මල්ලිට ඉන්දිකටු වලින් අනින්නෙත් නෑ කොනිස්සන්නෙත් නෑ අනේ හොඳ බබෙක් නේ නං ඉතින් ඔළුව කැලෙන්න ගන්නවා විතරයි අනේ ගහන්න එපා පුතේ මල්ලිට ඕනම නම් කිස් එකක් දෙන්න කිත් එකක් ඔව් මම කල පැලෙන්න කිත් එකක් දෙන්න අපෝ ඒව කරන්න එපා පවුනේ ඉතින් දැන් එතකොට මාව කොත් එකේ ඇයි දාන්න නැත්තේ මල්ලිමයි කොත් එකේ ඉතින් පුතේ ඔයා ලොකුයිනේ දැන් ඔයා මොන්ටිසෝරියන් ළමෙක්නේ ඒ වුණා නන්දි උටත් යුතුයකමක් තියෙනවානේ මට පොඩ්ඩක් කොත් එක දෙන්න හදිස්සියකට මොන්ටිසෝරියන් අය කොට්ටල නිදාගන්න මේ මල්ලි ඉස්කෝලෙත් යනවා මල්ලි මොන්ටිසෝරි යනවද? මල්ලි ඉස්කෝලේ යනවා. මල්ලි ඉස්කෝලේ යනවා. එහෙනම් මල්ලි නෙමෙයි අයියානේ. ඉතින් මල්ලි නෙමෙයි නම් අයියා. ඔයා මොන්ටිසෝරි යනවා. එයා ඉස්කෝලේ යනවා. එහෙනම් ඉතින් එයා අයියා ඔයා නංගි. නෑ ඉස්කෝලේ කියන්නේ සෙල්ලම් ඉස්කෝලේ දානවනේ ගෙදලා. සෙල්ලම් ඉස්කෝලේ යනවා. ඔය එතකොට මම ටීචර්. ඔයාද ටීචර්? මම ටීචර්. ඊට පස්සේ මම මල්ලිගේ මොන්ටිසෝරි ප්‍රශ්න අහනවා. පයිතකරස් ක්‍රමය අහනවා. මල්ලි දන්නේ ඊට පස්සේ මම පයින් ගන්නවා නායට. නේ ගහන්න එපා පුතේ. ඉතින් නන්දි මල්ලි පයිතකරස් ක්‍රමය කියන්නේ නැහැ. ඉතින් පුතේ මල්ලි පොඩිනේ පුතේ මල්ලිට ඒව කරන්න බෑ. දැන් එතකොට ඕගොල්ලෝ බලන්නේ නැණි ඕගොල්ලෝ හරියට බලාගෙන නැහැ රත්තරනේ. ඔව් නැණි දැනුත් මේ හින්දි ෆිල්ම් එකක් බලනවා මේ සල්මන් ඛාන් එක්ක. අම්මා දන්නෙත් නෑ අම්මා ඇන්ටිලා ගෙවල් යනවා කිව්වන්නේ. ඔව් අම්මා ඇන්ටිලා ගෙවල් වල ගිහලා ෆේෂල් දාන්න කොණ්ඩ මෙහෙම ස්ට්‍රේට්ස් වෙලා. ස්ට්‍රේට්ස් වෙලා කර්ල්ස් දාලා. පුතා දැන් දවල්ට කාලාද ඉන්නේ කෑම බත් කාලාද ඉන්නේ? බත් කෑවා. මොනවත් එක්කද කෑවේ? බත් කෑවා. පපඩම් එක්ක. පපඩම් බත් විතරද? අප්පච්චි ඒතර මාළු මස් කන්නේ නැද්ද ඔයා? ෆිෂ් සාමාන්‍යයෙන් කනවද නැන්දි අපි? ඔව් උයලා කන්නේ අපි. අපේ ටැංකිය ඉන්න ෆිෂ් මං එන උයන්න. ඒගොල්ලෝ උයන්නේ නැහැ. හතරම් පුතේ ඒ ටැංකියේ ඉන්න අය උයන්නේ නැහැ. ඒගොල්ලෝ ලස්සනට ඉන්න අය. අලි. එතකොට රෙස්ටුරන්ට් වලට කෑමට යන්නේ නැද්ද? රෙස්ටුරන්ට් වලට? ඔව්. රෙස්ටුරන්ට් කියන්නේ? හොටෙල්ස් වලට යන්නේ නැද්ද? තාත්තා එක්ක යන්නේ නැද්ද ඔයගොල්ලෝ කෑම කන්න? කෑම කන්න යනවා. තයිවර් කඩේ. එතකොට දැන් ඔයාට ආච්චිලා සීයලා නැද්ද? ඒගොල්ලෝ රට. මොන රටේද? උදලට. අනේ දෙයියනේ හොඳ බබෙක්නේ ඔයා. හරි හොඳයිනේ. එහෙනම් නැන්දි මම ෆෝන් එක තියන්නද? එහෙනම් ෆෝන් එක තියන්නද? මේකට බිලක් කියලා එකකුත් දෙනවනේ. දෙයියන්ගේ පීතයි ලස්සාවයි. බුදු සරණයි පුතේ බුදු සරණයි තියන්න. හො නැන්ද? කවුද? මේ අපි කතා කළේ හිරු FM එකෙන්. අනේ කවුද ඔයා? Hiru Who's Speaking අංශයේ ඉදිරිපත් කිරීමක්. Hiru FM Morning Show.